ඉතින් කොහොමද? මම ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගෙන් ගිය පාරත් අහලා තියෙනවා කට්ටිය කොහොමද ගෙන්න ගන්නේ කොහොමද ගන්නේ කියලා මම එයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දැම්මා මගේ නම්බර් එක. මේ ඒකෙන් WhatsApp මැසේජ් එකක් දාන්න ඕඩර් එකක් ගන්නවා නම් කියලා. ඉතින් අපි යන් එහෙනම් අද වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ අපි අලුතින් ගෙන ආව රෝස. ලස්සන පාට ගොඩක් තියෙනවා. තැඹිලි පාට, එතකොට ක්‍රීම් පාට, මේ බේබි රෝස, කහ පාට, තැඹිලි පාට, රතු පාට ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ලොකු රෝස පැල. මේක නම් බයි කලර් තව දෙක තුනක් තිබුණා. ඒ ටික ඔක්කොම ඉවර වුණා. මේ තියෙන්නේ තද රෝස රතු. බලන්න මේ මලේ ලස්සන. හොට්ටු. ඉතින් අපේ මේ ලොකු රෝස පැල මේ ඕනි පාටක් ඕනි එකක් ලොකු රෝස. ඒවා අපේ 350යි අපි දෙන්නේ. එතකොට මේ මල් පිපිලා තියෙන බේබි රෝස. මේ බේබි රෝස පැකට් දෙන්නේ අපි 250කට වගේ තමයි. ඉතින් තව තියෙනවා තව වර්ග ටිකක්. මේ පාර අපේ කඩේට මේ සූෂර් ඩේට් කියලා අපිට හඳුන්වලා දීපු පැල් වර්ගේ අලුත් පෙලක් පැතිවල නම් මේවා ගොඩාක් තියෙනවලු. අපිට මෙන්න මේ විදිහට තමයි මල බලා ගන්න පුළුවන්. අපි ගාව ඒකේ පැල තියෙනවා දම් පාට, එතකොට රෝස පාට වගේ. තාම මේවා පොහොට්ටු. මේ වගේ පොහොට්ටු තමයි තියෙන්නේ. මේවා චූටි පැල රුපියල් 100යි. මේ වගේ ලොකු පැකට් වල තියෙන ලොකු පැල රුපියල් 150යි අපේ වෙන්නේ. මේ වගේ පොඩි පැල තමයි රුපියල් 100ට දෙන්නේ. මල් තියෙනවා හැබැයි ඕනි එක. අපි මල් නැති පැල නම් විකුණන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ ඒවා දිගෑරීගෙන එන ගමන් මේ හැම එකකම පොහොට්ටු තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත් බෝගන්විලා ටික. කලින් තිබිච්ච ටික ඔක්කොම ඉවර වුණා. අදත් මේකෙන් පැල 6ක් ඉවර වුණා. මේවා 150යි වෙන්නේ අපේ. මේ මල බයි කලර්. මල යට සුදුයි උඩ දම් පාටට කුරුයි. කැම් එකට පැහැදිලිද දන්නෙත් නැහැ. මේ තියෙන්නේ මේ මලම තමා මෙතනත්. මේ තියෙන්නේ මෙතනත් ඒ මලම තමා. එතකොට මේ තියෙන්නේ තුම්මස් මල්. මේක මාස 3ක් තියෙනවා කියලා කියනවා මේ මල. බලන්නකො මලේ ඒ මලේ ලොකු. දැන් අද මේකෙන් එක පැලයක් උදේ පාන්දරම විකුණුණා. දන්න කට්ටිය ගෙනියනවා. ඉතින් මේවා මේ ලොකුයි ලස්සනයි. මේවා දන්න කට්ටිය මේ පැල අඳුරන කට්ටිය ඉතින් දැක ගමන් ගෙනියනවා. මේකට මේ පැත්තේ කියන්නේ තුම්මස් මල් කියලා. මේකට ඉතින් මේ අනිත් පැතිවල නම් තව නම් තියෙනවා. මේ ඉතින් ඒකේ මල් නැති පොඩි පැලත් අපි ගාව තියෙනවා. ඒවා දැන් මල් පිපෙන්න කිට්ටුයි. අපි ওই පැල දෙන්නේ ඉතින් රුපියල් 500කට වගේ තමයි මේ ලොකු පැල. මල් පොඩි එකක් තියෙනවා මේකේ. මල් ලොකු පැලක් තියෙනවා. ඒක වර්ග දෙකක් තියෙනවා. මේක බ්‍රීඩ් කරපු බඩ් කරපු මල් ලොකු පොකුර හැදෙන මේ මල් පැල එක. මේක රුපියල් 500යි අපේ වෙන්නේ. කොළඹ නම් මේක 1500ටත් විකිනෙනවා කියලා තමයි මේ පෙරක් කට්ටිය අපිට කිව්වේ. අපේ නම් රුපියල් 500යි. මේ තියෙන්නේ පිටෝනියා අපේ. මේ එල්ලෙන පෝච්චි නම් ඕන එකක් අපේ 350යි. මේකේ තියෙනවා සුදු පාට. අපේ බබා චුට්ටක් කෑ ගහන එක වීඩියෝ එකට හැම නැති එක චුට්ටක් ගණන් ගන්න එපා. මේ තියෙන්නේ තව එකක්. මේක කැම් එකට පැහැදිලි ගන්න. මේක රතු පාටයි. මෙන්න මේ මල දම් පාට හුරු රෝස පාට තමයි තියෙන්නේ. එතකොට මේකත් රෝස පාට. මේ මල එතකොට ඒක නිකන් තද දම් පාට වගේ. මේ මල දම් පාට වුණාට මේක අර ලස්සන ඉරි වගේ ලස්සන ටිකක් තියෙනවා. පෙළෙන පෝච්චි ඕනි එකක් 350යි. ඒක අපේ වීඩියෝ බලන ඕනි කෙනෙක් දන්නවනේ. එතකොට මේ තියෙන්නේ මේක නම් මතක නෑ මට. මොකද්ද මේක ජපන් රෝස වර්ගයක්. නම නම් හරියට මට මතක නෑ. මේ අපි එළෙන පෝච්චි ඕනි එකක් 350යි වෙන්නේ. රෝස මල් වගේ මල් ලස්සන පොකුරු පිපෙන්නේ.
තවත් ජපන් රෝස පැල. මල් ගොඩාක් පිපෙනකොට මේ බලන්න මේක ලස්සන. අපේ කලිනුත් මේ වගේ එකක් තිබුණා, ඒක විකුණුණා. ඒ වගේ බිමට මෙල්ලෙන පැල දැක්ක ගමන් කට්ටිය ගෙනියනවා. මේ තියෙන ඉද්ද මේ පොඩි පැල මල් තියෙනවා. ඒවා 150යි. ඉද්ද ලොකු පැල 300යි. මේ ඉද්ද ලොකු පැල. මේ තියෙන්නේ පොඩි පැල. එතකොට මේ තියෙන්නේ පොපි මල්. මේවා කටු නෑ. කටු තියෙන එක නෙවෙයි මේක. මේ ඕන තැනක අල්ලත හැකි. මේවා කටු නෑ. මේ කටු නෑ. මේවා කටු නෑ. අල්ලලත් පෙන්නනවා. තියෙන මල්. අපේ පොපි මල් මේ පැකට් 150යි වෙන්නේ. එතකොට අපි අලුතෙන් ගෙනාවායි අපේ මේ ලංකා මිදි. මේ තියෙන වැටයිනට එහෙම හිටවන්න පුළුවන් ලස්සන පැල. මේවා අපේ රුපියල් 200යි වෙන්නේ. මේවා 200යි වෙන්නේ මේ ලොකු පැල. මේ ක්‍රිස්ටිනා ලොකු පැල එහෙම රුපියල් 200යි වෙන්නේ අපේ. මේ ඊගාවට අපි ගාව තියෙනවා මිදි පැල ලංකා මිදි. මේ තියෙන අමු මිරිස් පැල. අමු මිරිස් පැකට් එකේ පැල දෙකක් තියෙනවා. ඒවා 60යි. ඕ මිරිසුත් එහෙමයි. මේ තියෙන ලංකා මිදි පැල ඕනි අවුවක හරියනවා මේවා. මේවා තනි කරම අවුවේ හිටවන්න පුළුවන් පැල. එතකොට අපි ගාව තව තියෙනවා වෙරළු පැල. එහෙම පොල් වෙරළු පැල. මිදි පැල අපේ 200යි වෙන්නේ. මේ තියෙන කැක්ටස් වර්ග. තියෙන කැක්ටස් වර්ග අපේ මේක නම් 200යි. මේව නම් 100යි. මේ තියෙන අපේ තව කැක්ටස් වර්ගයක් ඉතුරු. මේකත් රුපියල් 100යි වෙන්නේ. අපේ ඉතුරු කැක්ටස් වර්ග ටික නම් ඉවරයි. එතකොට මේ තියෙන්නේ නත්තල් ගස් කියන්නේ සයිප්‍රස් කියලා තමයි ඔකට කියන්නේ. ඒවා අපේ 150යි වෙන්නේ. ඒවා දල් දාලා හොඳට හැදිලා තියෙන පැකට් එකේ මුල් හොඳට ගිහිලා තියෙන්නේ පැලවල. ඔය විදිහට තමයි අපේ අලුත් පැල ටික තියෙන්නේ. කොහොඹ පැල එහෙමත් තියෙනවා අපි ගාව. කොහොඹ පැල නම් රුපියල් 150යි වෙන්නේ. ඇම්බරැල්ල පැල, පේර, ලෝවි, උගුරැස්ස ඕනි පළතුරු පැලයක් තියෙනවා අපි ළඟ. ඇන්තෝරියම් පැල. ඉතින් අපේ මාළු අලුතෙන් මාළු ටිකක් අපේ හෙට හරි අනිද්දාට හරි අපි එකක් ගේනවා. එහෙනම් අපි අලුත් මාළු වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ ඕඩර් එකක් දානවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මේ WhatsApp නම්බර එකක්. නැත්නම් කෝල් කරනවා නම් 071 92 80800. ඒ නම්බර එකට ගන්න. ඒක නම් අපේ තාත්තගේ නම්බර එක. ඒක නිතරම හැම වෙලාවෙම වැඩ. එතකොට අපේ කඩේ තියෙන නිවිතිගල මාළුත් ඉන්නවා. නිවිතිගල බස් නැවතුම් පොළ අසල තමයි අපේ තියෙන්නේ. කෝල් කරනවා නම් 071 92 80800. ඒ නම්බර එකට ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.